කොයිස් පැන්ටම් ලංකාවට ආවා කියන අලුත්ම වාහනේ. ඔය හිතන්නේ කීයක් කියලාද ඒක? මම එහෙම හොයලා බැලුවේ මේ දත්ත 100%ක්ම නම් හරිද කියලා කියන්න බෑ. නමුත් ආසන්න වශයෙන් යයි ඈ. මේකේ වටිනාකම ඩොලර් වලින් ගත්තොත් 590.3යි. ඒ කියන්නේ කීයද? 5,90,000යි. හරි ඒ ඩොලර් වලින් ගත්තොත්. එතකොට මේක රුපියල් වලට පරිවර්තනය කරගන්න නම් මේක වැඩි වෙන්න ඕන 300. ඒතර 300 වැඩි වෙද්දී 1 2 3 4 5 6යි. එතන 0.3යි. එතන මේක මෙහෙම වැඩි කරගෙන ඉද්දී අපිට හම්බ වෙනවා 1.77යි. කියවන්න පුළුවන් වේද? හරි. මම try එකක් දෙන්න කියවන්න. මෙතන තියෙනවා 1770යි ලක්ෂ. කියන ලක්ෂ 1770ක වාහනයක් ලංකාවට ගෙනත් තියෙනවා. මේක පොළොන්නරුව පැත්තට ගෙනාවා කියලා තමයි කියන්නේ. ඒතර පොළොන්නරුව පැත්තට වගේ නම් කවුද කියලා හිතා ගන්න පුළුවන් නේ. එහෙම ගේන්න තරම් හැකියාවක් තියෙන කවුද කියලා හිතා ගන්න පුළුවන් නේ. සානිත් එක මේක මේ ලෝකවලම තියෙන්නේ වාහන 42ක් වගේ ප්‍රමාණයක් කියලා කියනවා. සමහර වෙල බලපු විදිහට ඇත්තට මේක අරගෙන තියෙන්නේ විශේෂයෙන්ම ප්‍රධාන ධනවත් රටවල් වල ධනවත් මිනිස්සු සහ පෙබල ආර්ථික වශයෙන් ඉතාමත් ශක්තිමත් අය තමයි මේක අරන් තියෙන්නේ. ඉන්දියාවටත් තියෙනවා කියන්නේ එකයි. ඒ අතර ඔන්න ලංකාවටත් එකක් එනවා. හරි. දැන් ඇත්තට මේක දකිද්දි මේ ටැක්ස් නැතිව හරි මේක ටැක්ස් නැතිව. ඒතර මේකට ටැක්ස් එකතු වෙන්න ඕන 300ක්. ඒතර 300ක් වගේ ප්‍රමාණයක් ටැක්ස් එක එකතු වෙද්දී ඒ කියන්නේ මේ වගේ 3 ගුණයක විතර ආපහු මිල වැඩි වෙනවා. නේ 300ක් විතර වගේ වෙද්දී. එතකොට නිකන් හිතන්න මේ වගේ මුදලක් දීලා ගේන්න තරම් එහෙම සල්ලිකාරයෝ ලංකාවේ ඉන්නවනේ. හැබැයි එහෙම හිතේ නිකන් පුංචි ඉරිසියාවක් වගේ තියෙනවා නේ. හරි. මේවා ඉරිසියා කරන්න ඕන දේවල් නෙමෙයි. දැන් මම අපේක්ෂා කරන මිනිස්සයා නම් මේ ගෙනත් තියෙන්නේ ඉතාමත් පහළ තලයකින් නම් ආව මිනිස්සෙක්. ඉතාමත් පහළ තලයකින්. ආර්ථික වශයෙන් ඉතාමත් පහළ තලයකින් නම් පුංචි තැනකින් පටන් අරගෙන ආව මිනිස්සෙක් තමයි මේ ගෙනත් තියෙන්නේ. මම අපේක්ෂා කරන මිනිස්සයා මම දන්නේ යාද කියලා පොළොන්නරුව පැත්ත කියද්දි අතරම බෝධට එයා විය හැකීනේ. හරිද? එතකොට එයා විය හැකී නම් මේ ගෙනත් තියන්නේ එයා නම් ඉතාමත් පුංචි තැනකින් නැගිටිමච්ච මිනිස්සෙක්. ඒතර එහෙම ගෙනාව මිනිස්සෙක් ඇත්තට පිරිසියා කරන්න ඕනේ. සමහරට කෙනෙක් කියන්න පුළුවන් මේ කළු සල්ලි. අනිත් පැත්තෙන් කුඩු සල්ලි. එහෙම නැත්නම් මිනිස්සුන්ව ගරා කාලා මිනිස්සුන්ගෙන් උදුරගත්ත සල්ලි.